අපි යනවා ට්‍රිප් එකක්. කොහෙද යන්නේ? වීරවිල යනවා. අපි වීරවිල කොහෙටද යන්නේ කියලා ඉස්සරහට කියන්නම්. දැන් අපි ට්‍රිප් එක යන්න පටන් අරන් පැයක් වගේ වෙනවා. අපි දැන් ඉන්නේ කොක්මාදු. අපි හයිවේ එකේ තමයි යන්නේ. ඉස්සරහට අප්ඩේට් එකක් දෙන්නම්. හරි දැන් අපි එක්සිට් එකට ආවා මත්තල. අපි එක්සිට් වෙලා නෙවෙයි ඉන්නේ එක්සිට් කවුන්ටර් එක ගාව. අපේ බබා හොඳටම නිදි. අර මොකද කියන්නේ? මහන්සි නෑනේ. මහන්සි නෑ වැස්ස වගේ තියෙනවා. මගින් තැන් තැන් වලට වැස්සා. ඒ නිසා අමාරු නෑ. දැන් අපි බලමු ඊළඟට අපි කොහෙද නවතින්නේ කියලා. හරි මේ තමයි අපි නවතින තැන DoubleTree by Hilton වීරවිල. ඉතින් මෙන්න මේ විදිහට අපි හොටෙල් එකට ඇතුල් වුණා. ඇත්තටම හොටෙල් එකට ඇතුල් වෙන පාරත් මාර ලස්සනයි. වීරවිල වැව තමයි තියෙන්නේ. ඊට පස්සේ ඉතින් එන්ට්‍රන්ස් එකෙන් මෙන්න මේ විදිහට අපි හොටෙල් එක ඇතුළට ගියා. අපි දවස් දෙකක් මේ හොටෙල් එකේ ඉන්නවා. ඒ නිසා මේ vlog එක දිග වැඩි වෙන නිසා අපි තව vlog එකකින් ගේනවා. මෙන්න මේ විදිහට තමයි අපි වෙල්කම් කරේ. ඊට පස්සේ අපිට වෙල්කම් ඩ්‍රින්ක් එක කුකී එකක් දුන්නා. ඊට පස්සේ හොටෙල් එකේ වටේ චුට්ටක් ඇවිද්දා චෙක් ඉන් එකට තව වෙලා තියෙන නිසා. මේ තියෙන්නේ හොටෙල් එකේ ලස්සන වීව් එක. ඉතින් අපි ඇවිද්දා. එතකොට අපිට කොළ පාටයි නිල් පාටයි විතරමයි මුළු හොටෙල් එකේම තියෙන්නේ. ලොකු පූල් එකක් තියෙනවා මේ හොටෙල් එකේ. ඒ වගේම සත්තු කෑ ගහන සද්ද හැම හොඳට ඇහෙන හරිම ලස්සන වටපිටාවක පිහිටලා තියෙන ගොඩාක් ලස්සන හොටෙල් එකක් මේක. ඉතින් ඊළඟ කොටස අනිවාර්යෙන් ඔයාලට ගේන්නම්. මේකේ රූම් ටුවර් එකට වෙනකන් කොටස තමයි තියෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාලා මේක බලන්න ආස වෙයි කියලා. මොකද හරි ලස්සන පරිසරයක් තියෙන. ඉතින් දිගටම රැඳිලා ඉන්න. මේක එක දිගට vlog කරන්න බෑ. මොකද ටිකක් දිග වෙනවා එහෙම වුණොත් වීඩියෝ එක සහ එපා වෙනවනේ. හරි. ඊට පස්සේ ඉතින් මෙන්න තාත්තයි පුතයි මෙතන උන්චිලි පදිනවා ලොබි එකට වෙලා. අපේ පුතා එක කෝලම් කර ඉන්නවා. එයාට දැන් ටිකක් මහන්සියි. මොකද උදේ ගෙදරින් ඇවිල්ලා ඊට පස්සේ තාම ඉන්නවා චෙක් ඉන් එක වෙලාව වෙනකම්. හරි. ওই විදිහට ඉඳලා ඊට පස්සේ අපිට රූම් එකට යන්න කී එක හම්බුනහම අපි ආවා රූම් එකට. මේ තියෙන්නේ අපේ රූම් එක 2112. හරි. රූම් එකට ඇතුල් වුණාට පස්සේ මුලින්ම මෙන්න මෙහෙම මිරර් එකක් තියෙනවා. හරි. ඊට පස්සේ වොෂරූම් එක තියෙනවා. වොෂරූම් එක මාරම ස්පේෂස් වොෂරූම් එකක්. එකපාර දෙන්නෙක්ට නාන්න පුළුවන්ද කොහෙද මේකේ? මේ පැත්තේ බාත් ඒරියා එකක් තියෙනවා. එහා පැත්තේ තියෙනවා. ඊට පස්සේ මම ඉතින් බලනවා මේ මොකද දෙපැත්තක් තියෙන්නේ කියලා. කොහොම හරි මම බැලුවා ඇයි එහෙම දෙපැත්තක් මට පේන හැටිද කියලා. ඊට පස්සේ මෙහෙම ආවට පස්සේ ටී කොෆි හදාගන්න ඒරියා එකක් තියෙනවා මෙන්න මෙහෙම. ඊට පස්සේ අපිට හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ ඇඳවල් දෙක ඈතයි. ඔය දැන් බබත් එක්ක ඉදි ෂුට්ටක් අමාරුයි ඒක. කොහොම හරි අපි ඒක චේන්ජ් කරගන්න try එකක් දෙමු. මේ තියෙන්නේ අපේ සෝෆා එක. ඊට පස්සේ අපිට එළියට බැල්කනි එකක් මෙන්න මෙහෙම තියෙනවා. තාත්තයි පුතයි ඉන්නවා මම වීඩියෝ එක කරනකම්.